යාළුවනේ ඔයාලා බලනවා ඇති අද අපි කොහෙද මේ යන්න හදන්නේ කියලා. එන්නකෝ ඉතින් මාත් එක්ක. ඉතින් දැන් මම මේ ඉන්නේ අවුකන පටන් ගන්න තැන. අපි දැන් යන්න හදන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ඓතිහාසික වටිනාකමක් ඇති අවුකන බුදු පිළිම වහන්සේ වැඳ පුදා ගන්න. මේ පාරේ යද්දි හිතට පුදුම නිදහසක් දැනෙන්නේ. මොකද පාර දෙපැත්තම ගස් වලින් වටවුණු හරිම නිස්කලංක පරිසරයක් තියෙන්නේ. ඔයාලත් බලන්නකෝ පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. ඉතින් ඔයාලත් එන්නම ඕනේ මේ සුන්දරත්වය විඳගන්න. මේ බෝඩ් එකේ තියෙන විදියට අපිට තව කිලෝමීටරයක විතර දුරක් තමා තියෙන්නේ අවුකන විහාරයට යන්න. මේ තියෙන්නේ අවුකන විහාරයේ බෝඩ් එක. ඉතින් මෙතනින් වම් පැත්තට තියෙන පාරේ තමයි යන්න තියෙන්නේ. ඔන්න අපි දැන් ඇවිත් ඉන්නේ අවුකන පිළිම වහන්සේ වැඳ පුදා ගන්න. එහෙනම් ඉතින් අපි යමු දැන් පිළිම වහන්සේ ළඟට. අපේ කේමි බබා නම් අපිට කලින්ම බුදුන් වඳින්නයි යන්න හදන්නේ. චූටි නිසා දැන් නම් මෙයාටත් ටිකක් විතර මහන්සියි වගේ. ඒ නිසා තාත්තිගේ අතින් අල්ලගෙන තමා පඩිපෙළ නගින්නේ. මේ තියෙන්නේ මල් ගන්න තියෙන තැන. අවුකන බුද්ධ ප්‍රතිමාව ආසන්නයේම තමා මේ මල් ගන්න තියෙන තැන තියෙන්නේ. ඉතින් මෙතනනොත් ඔයාලට මල් ගන්න පුළුවන්. අපිත් දැන් මෙතනින් මල් ටිකක් අරන් යන්න හදන්නේ පූජා කරන්න. ඔයාලා දන්නවද අනුරාධපුර යුගයේදී නිර්මාණය වූ ලොව මවිත කරවන සුළු අති විශිෂ්ට නිර්මාණයක් ගැන? ඒ තමා මේ අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ. මේ බුද්ධ ප්‍රතිමාව ලංකාවේ තියෙන විශාලතම සහ ඉතාමත් අලංකාර හිටි බුද්ධ ප්‍රතිමා වලින් එකක්. ඒ වගේම ඓතිහාසික වැදගත්කමක් තියෙන ප්‍රතිමාවක්. මේ ප්‍රතිමාව 5 වන සියවසේ ධාතුසේන රජ කාලේ බරණ නම් ගල්වඩුවා විසින් නිර්මාණය කරන ලද පිළිම වහන්සේ නමක්. මෙම බුද්ධ ප්‍රතිමාව බුදුන් වහන්සේගේ අභය මුද්‍රාව පෙන්눔 කරන ආකාරයට නිර්මාණය කර ඇති අයුරු අපට දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රතිමාවේ තව විශේෂත්වයක් තියෙනවා. ඔයාලා දන්නවද ඒ මොකක්ද කියලා? මේ ප්‍රතිමාව පර්වතයකින් පූර්ණ වශයෙන් වෙන්න වූ පසුපසින් ගලට සම්බන්ධ වෙලා තියෙන ප්‍රතිමා වහන්සේ නමක්. ඉතින් යාළුවනේ ඔයාලටත් අවස්ථාවක් ලැබුණොත් මෙතනට ඇවිත් මේ පූජනීය ස්ථානයේ වැඳ පුදා ගන්න අමතක කරන්න එපා.
අපේ කේමි බබා නම් මල් ටිකත් අතේ තියාගෙන බලාගෙන ඉන්නේ පහළට ගිහින් මල් පූජා කරලා පුදුන් වඳින්න. අපිත් දැන් එයත් එක්ක පහළට යන්න හදන්නේ මල් පූජා කරන්න. ඉතින් ළමයිනේ අද අපි මේ පුංචි ව්ලොග් එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලා අපේ බ්ලොග් එකට කැමති නම් ලයික් කරලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. අපේ කේමි ෆැමිලි channel එකත් subscribe කරන්න. එහෙනම් ඉතින් තවත් දවසකින් නැවතත් හමු වෙමු.